පහුගිය දවසක මම දැක්ක සමාජ මාධ්‍යයේ තරුණ ගෑන් ළමයෙක්ගේ මාලයක් කඩාගෙන යන සිදුවීමක්. මට මේ සිදුවීම දැක්කම හිතුණා මේ වගේ මංකොල්ලකාරයෝ අපි අතර බිහි වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් පොඩි කතාවක් කරන්න. මම පුංචි කාලේ මගේ අල්ලපු ගෙදර හිටියේ මගේම වයසේ එකට ඉස්කෝලේ යන මගේ යාළුවෙක්. අපි දෙන්න පුංචි කාලේ එකට ඉස්කෝලේ ගියේ. අපි දෙන්න එකටම වගේ තමයි හිටියේ. වෙසක් කාලේ කූඩු හැදුවා, සරුංගල් කාලේ සරුංගල් හැදුවා, එකට සෙල්ලම් කරා. මේ හැම දෙයක්ම අපි දෙන්න එකටම තමයි කරේ. අපි ඒ යාළුවට කවිඳු කියලා නමක් දාමු. මොකද මට ඇත්තනම කියන්න බැරි නිසා. කවිඳු කලාවට හරිම දක්ෂයි. එයාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්, හොඳට සින්දු කියන්න පුළුවන්, සින්දු ලියන්න පුළුවන්. හැබැයි මේ මොන දේ තිබ්බත් කවිඳුගේ ගෙදර හොඳ වටපිටාවක් තිබුණේ නැහැ. ඒකට හේතුව තමයි කවිඳුගේ අම්මා හිටියේ රට, තාත්තා කරේ කුලී වැඩ. කවිඳුගේ තාත්තා හැමදාම රැයට බීලා ඇවිල්ලා කවිඳුට ගහනවා. වයස අවුරුදු 10ක් විතර වෙච්ච කවිඳුට පැවරලා තිබ්බ මූලිකම රාජකාරියක් තමයි තාත්තා ගෙදර එන්න කලින් කල 10ක් විතර ලිඳින් පුරවලා තියෙන එක. ඒත් එක්කම එයා හවස 6 වෙද්දී බුදු පහන තියන්න කවදාවත් අමතක කරේ නැහැ. කොහොම නමුත් පහේ ශිෂ්‍යත්වයෙන් පස්සේ අපි දෙන්න වෙන් වුණා. මම වෙන ඉස්කෝලේකට ගියා. කවිඳු ගමේ තියෙන ඉච්චර හොඳ ඉස්කෝලේකට නෙවෙයි ගියේ. එතනින් පස්සේ තමයි පුංචි කවිඳුගේ ජීවිතේ උඩු යටිකුරු වෙන්න පටන් ගත්තේ. නරක ආශ්‍රය නිසා එතනින් පස්සේ කවිඳුගේ ජීවිතේ එන්නම විනාශ වෙන්න පටන් ගත්තා. කවිඳු මුලින්ම බීඩි බොන්න පටන් ගත්තා. ඊට පස්සේ සිගරට් බොන්න පටන් ගත්තා. ඊළඟට කෙමෙන් ඉස්කෝලේ 9 වසර විතර එනකොට කවිඳු නිකම්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා. කවිඳු ගැන හොයලා බලන්න කවුරුවත්ම හිටියේ නෑ. මොකද අම්මා හිටියේ රට, තාත්තා ගෙදර හිටියෙත් නෑ. අපි ඕලෙවල් කරන වගේ වයසට එනකොට කවිඳු ඉස්කෝලේ යන එක අතෑරියා. අවසානයේ අර මගේ පුංචි යාළුවා ගමේ කුඩුකාරයා බවට පත් වුණා. කුඩුකාරයා විතරක් නෙවෙයි ගමේ හොරා බවටත් කවිඳු පත් වුණා. ගමේ කෙහෙල් කනක් හරි තැඹිලි වල්ලක් හරි නැති වුණොත් කවිඳුලා ගෙදර ඉස්සරහා මිනිස්සු කෑ ගහනවා මං ඕන තරම් දැකලා තියෙනවා. ඒත් එක්කම කවිඳුත් එක්කම කෙහෙල් කැන් තැඹිලි වලු එක්ක කවිඳු පාරේ අහුවෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ සම්බන්ධව අද වගේම ඒ කාලෙත් මට සෑහෙන ලොකු කනගාටුවක් තිබ්බා. මොකද මේ මාත් එක්ක සෙල්ලම් කරපු පුංචි කවිඳු නිසා. අපි ඒ ලෙවල් කරන කාලේ වෙනකොට මම බස් එකෙන් බහලා පන්ති අරලා එනකොට කවිඳු මං හැමදාම දකිනවා පාරේ සිගරට් එකක් හරි මොන හරි බිවි පාරායින් ඉඳලා ඉන්නවා. මං ඉතින් නැවතිලා කවිඳුත් එක්ක විනාඩි 10ක් 15ක් කතා කරලා තමයි හැමදාම ගෙදර ආවේ. මුළු ගමටම කවිඳු කුඩුකාරයෙක් හොරෙක් වගේ පෙනුනට මට ඌ එහෙම පෙනුන්නේ නැහැ. ඒ මොකෝ ඌ මගේ පුංචි කාලේ ඉඳලා යාළුවෝ වෙච්ච නිසා. මට කවිඳු ගැන තියෙන සුන්දර මතකය තමයි අපි ඒ ලෙවල් කරලා ඉවර වෙලා බෑන්ඩ් ප්‍රැක්ටිස් කරනකොට කවිඳු වෙනවා සින්දු අහගෙන ඉන්න. ඒ ආපු දවසක කවිඳු මට සින්දුවක් ලියලා දුන්නා. පුළුවන් නම් දවසක මේකට තනුවක් දාන්න කියලා. මට ඒ සින්දුව අද වගේ මතකයි. මට හොඳම විශ්වාසයි කවිඳුරු එක මතක නැතුව ඇති කියලා. මට ඒ සින්දුවේ පද පේලි ටිකක් මතකයි. ඒ සින්දුවේ එයා ලියලා තිබ්බා රබර් කට්ටියේ උඩු හුළඟේ නුඹගේ ශෝකය ගසා ඇතේ. නංගි අඬන්නේ කිරි ඉල්ලලා මිසක් මස් ඉල්ලලා නෙවෙයි. ගෙදර නැති අම්මා වෙනුවෙන් තමයි මේ සින්දුව එයා ලියලා තිබ්බේ. ඒ වගේම භයානකම මතකය තමයි දවසක් මම පාන් ගන්න කඩේ යනකොට තාත්තගේ බයිසිකලේ කවිඳු කිව්වා එයාවත් කටුබැද්ද කැම්පස් එක ගාවට පොඩ්ඩක් එක්ක යන්න කියලා. මාත් යාළු ෆිට් එකට ඌවත් දාගෙන කටුබැද්ද කැම්පස් එක ගාවට ගියා. කොමනවත් ඌ මාව එතන තියලා කොහෙද ඌ ඇතුළකට ගියා. මං ඌ එනකම් පැය ගාණක් හිටියා ඌ ආවේ නැහැ. පස්සේ මම බය වෙලා ගෙදර ආවා. පස්සේ රෑ වෙලා කවිඳු හම්බුණා මට කිව්වා කවිඳු ගියේ මත්ද්‍රව්‍ය ගන්න. ඊට පස්සේ පොලිසියෙන් පැන්නා. කවිඳු මගේ පැත්තට දුවන්නේ නැතුව වෙන පැත්තකට දිව්වා. මොකද මගේ පැත්තට ආවනම් සමාහට මාවත් අල්ලගෙන යන්න තිබ්බා කියලා. කුඩුකාරයෙක් වුණත් ඒක තමයි යාළුකම කියන්නේ. අපේ මල්ලි ලෝය කෙනෙක් වුණාට පස්සෙත් කවිඳු අල්ලන් ගියපු ගොඩක් අවස්ථාවල කවිඳුව බේර ගන්න උදව් කළා. හැබැයි කවිඳු කවදාවත් හැදුන්නේ නැහැ. කවිඳුට ඒ ජීවිතෙන් ගොඩ එන්න කවදාවත් බැරි වුණා. කොහොම නමුත් අවුරුදු ගානකට පස්සේ මම ලංකාවට ආපුවාම මම ගමට ගියා කවිඳුව බලන්න. කවිඳු වැරහිලා අවුරුදු 60ක මිනිස්සෙක් වගේ. කවිඳු මාව අඳුරගත්තේ නැහැ. කවිඳු මාව දැකලා පාරේ තියෙන කානුවට බෑලා සර් කියලා කතා කරා. මට ඒ වෙලාවේ පුදුමාකාර දුකක් ඇති වුණේ. මේ මගේ පුංචි කාලේ යාළුවා නේද කියලා. කොහොම නමුත් කවදාරි දවසක කලාකාරයෙක් වෙන්න හිටපු කවිඳු අන්තිමට නැවතුනේ කුඩුකාරයෙක් වෙලා. ඒ සම්බන්ධයෙන් කවිඳුගේ දෙමව්පියෝ අනිවාර්යෙන් වග කියන්න ඕනේ. ඒ මිනිස්සු කවිඳුව වැදුවා විතරයි. කවදාවත් හැදුවේ නැහැ. කවිඳුට හොඳ නරක කියලා දෙන්න කවදාවත් මේ මිනිස්සු ගෙදර හිටියේ නැහැ. කවිඳු කියන්නේ පුංචි කාලේ ඉතාම හොඳ දරුවෙක්. මේ කතාව රට යන දෙමව්පියන්ට හොඳ පාඩමක් ඇත්තටම. දෙමව්පිය දෙන්නගෙන් එක්කෙනෙක් රට ගියොත් අනිත් එක්කෙනාගේ වගකීම තමයි තමන්ගේ දරුවෝ ටික රැක බලා ගන්න එක. දරුවෝ හදනවා කියන්නේ කන්න දෙන එක විතරක්ම නෙවෙයි. ගිහිල්ලා එන්නම් බොහොම ස්තුතියි.